Hello guys, good evening. අපි අද බලමු Uber Pick Me වල අපි කලින් වීඩියෝ අපි කතා කරා Uber Pick Me වල වෙනස අපි කාර් වලට අපි අද බලමු චුට්ටක් Uber Pick Me දෙකේ සංසන්දනය කරලා අපි ටුක් වලට කොයි වගේ කිවීමක් කරනවද කියලා. දැන් නම් ටිකක් රෑ වෙලා රෑ 11යි කාලයි. අපි බලමු ගොඩක් කට්ටිය හැබැයි ඉතින් මේ වෙලාවට තමා ගණන් වැඩි කියන්නේ. හැබැයි බලමු අපි ගණන් වැඩිද අඩුද. අපි පික් මේ ගේම් පටන් ගමු මුලින්ම. අපි බලමු පික් මේ ගේම් කීයක් වගෙනවද කියලා. අපි දාගමු ලොකේෂන් එක guys. අපි දාගමු කොළඹ කොටුව රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා මවුන්ට් ලැවිනියා හොටෙල් එකට මවුන්ට් ලැවිනියා හොටෙල් එකට පික් මී එකේ 1136ක් ගෙවනවා. බලමු අපි කිලෝමීටර් කීයක් තියෙනවද කියලා. කොළඹ කොටුව රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා මවුන්ට් ලැවිනියා හොටෙල් එකට බලමු. right. කිලෝමීටර් 13ක් තියෙනවා. අපි හදලා බලමු කිලෝමීටර් 13යි කිලෝමීටර් තියෙනවා guys. right. බලමු අපි කිලෝමීටර් අපි ඊට කලින් බලන්න පික් මී වල 115 කමිෂන් එක අපි අයින් කරන්න ඕනේ. අපි බලමු කමිෂන් එක කීයක් එනවද කියලා. 10100 170ක් අඩු වෙන්න ඕනේ. අපිට හම්බෙන්නේ රුපියල් 966 මේ ටුක් වලට. right. අන පික් මේ එකේ හම්බෙනවා රුපියල් 966ක්. අපි බලමු එතකොට ඒක සාමාන්‍ය කිලෝමීටර් කීයක් වගේද කියලා. right. ටුක් එකට රුපියල් 74ක් ගෙවනවා පික් මේ එක. guys ඔන්න පික් මේ එක රුපියල් 74ක් කිලෝමීටර එකට. දැන් අපි බලමු Uber එකේ. right. අපි බලමු guys Uber එකේ කොහොමද කියලා. Uber එකේ අපි ටුක් එකක් දානවා. කොළඹ right. Mount Lavinia Hotel. ටුක් එකේ ගෙවනවා 1165ක් Uber එකේ. 1165ක්. ඉතින් පොඩි අවුලකුත් තියෙනවා දැන් Uber එකේ පාස් එකනේ ගන්න තියෙන්නේ. ඒකට ඒත් ගත්තත් ඉතින් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද අපි බලන්නේ කිලෝමීටර් ගෙවන ගන්න විතරයි. ඉතින් එහෙම බලමු. කිලෝමීටර් 13ම දාමු. කිලෝමීටර් 13යි. Uber එකේ එතකොට වැටෙනවා 1165 වෙදීම 13. රුපියල් 89ක්. Uber එකේ රුපියල් 89ක් ගෙවන ටුක් එකකට. ඇත්තටම කාර් වලට
සමහරක් වෙලාවට ඔච්චර ගෙවන්නේ නැහැ. කිලෝමීටර් එකට මේ ත්‍රීවිල්ලයක් දුවන එක ලාභයි වගේ වාහකාරයක් දුවනට වැඩිය. වෙලාව නම් දැන් රෑ 11:20යි. සමහරට රෑ හින්දා වෙන්නත් පුළුවන්. මොකද මේ වෙලාවේ ඩිමාන්ඩ් එක පොඩ්ඩක් ඩ්‍රයිවර්ස්ලා අඩු වෙනවනේ මේ ටයිම් එකටදී. ඒ හින්දා ගාණක් වැඩි වෙන්නත් පුළුවන්. දවල්ට නම් මං හිතන්නේ මෙච්චර ගෙවනවා නැති කියලා. ඉතින් අද අපි දවසක ලයිව් වීඩියෝ එකක් අපි කතා කරමු. අපිට තියෙන ගැටලු මම නොදන්න දේවල් සවල නොදන්න දේවල් අපි කතා කරලා බලන්න. මම හිතනවා දවසක ලයිව් එකක් එන්න. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකකින් පොඩි අදහසක් ගන්න පුළුවන් මේ කියලා. වෙලාව බලමු. වෙලාව රෑ 11:20යි. මම හිතනවා රෑ වෙලාවේ ඩිමාන්ඩ් එකත් එක්ක තමයි 3 wheeler ලොකු කිලෝමීටර් මෙච්චර ගණක් ගෙවන්නේ මං හිතන්නේ. ඉතින් ගයිස් අපි යමු. තවත් අලුත් වීඩියෝ එකකින් ජය වේවා හැමෝටම.